Hi guys, Tigers YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ගහන්න යන්නේ ඒවිල් නාන් එක්ස්ට්‍රීම් මෝඩ් දාලා. ඉතින් ඔයාලා දන්නවා ඇති ඒවිල් නාන් කියන පට්ටම අමාරු ගේම. ඉතින් මේක එක්ස්ට්‍රීම් දැම්මම කොහොමද? හරි යාළුවනේ ඉතින් පළවෙනි දවසේ. ඒ බලමු මේක පළවෙනි දවසේම ගහන්න පුළුවන් වේද කියලා. හරි පටගාලා මෙන්න මේක වට්ටගමු. දැන් ඉතින් අයියෝ මේව දෙන්නේ නැද්ද? හැමතැනම පට්ටම කලුවරයි ඈ. දැන් අයි මෙයා පස්සෙන් ගෙන්න ගන්න ඕනේ. ඒක හරිම ලේසි යාළුවනේ. මොකද එයා මම පස්සෙන් එනකොට මට තියෙන උඩට දුවන්න පට ගාලා. මම ඒක තමයි හැමදාම එවිල්ලන් ගහනකොට කරන්නේ. කො මේ නන්න අක්කා. වාරෙන්කෝ බං. තාම එන්නේ තාම ආවේ නෑ. ඉස්සරහට ගිහලා බලන්නත් හිතනවා. එනවද? සද්ද ඇහුන්නේ නැද්ද? මේ එක්ස්ට්‍රීම්ද? අර භාජන ෂේප් එක වට්ටකම බල. දැන් දුවන්න. වරෙන්කෝ. මට එනවා. දුවපන් යකෝ දුවපන් මට උඩු. පලයන්. පටගාලා දුවපන්. පටගාලා දුවපන් යකෝ. හරි යාළුවනේ කිසි බය වෙන්න දෙයක් නැහැ දැන් නම්. උඩ තට්ටුවට දුව ගමන් ඉතින් දැන් නම් මේ අපේ පස්සෙන් එන්නේ නැතුව ඇති. මෙයාට වෙන වැඩ තියනවානේ. දැන් යාළුවනේ ගිහිල්ලා මොකද්ද කෑල්ලක් තියනවානේ මේ ලාච්චු. එනවද කියලා බලහන් ගොමුලි. මේ ලාච්චු මොන හරි ඒවල තියෙන්න ඕනේ මොන පොඩි කෑල්ලක්. ඒක මොනවද? එතන තියෙනවා කාඩ් එකක්. ඒක නම් මට වැඩක් නැහැ. ෂේප් එක එළියට යන්න අපි සද්ද කරන්න ඊද දන්නෙත් නෑ බං. දැන් පට කර දුවපන් යකෝ දුවපන්. මේ මෙතනටලා ඉමු යාළුවනේ. මෙතනම් මට ෂේප් එක චෙක් කරගන්න ඕනේ කොස්ස තියෙනවද? ඒ අද නම් මට වාසිය ඈ. බලන හැමදැනම එක සැරෙන්ම හම්බෙනවා. දැන් මෙයා මෙතනින් එනකොට මම මෙතනින් පයින්නවා. පැන්න. ඕකේ යාළුවනේ එහෙනම් අපි යම් කොහෙන්ද එන්නේ මෙහෙම එන්නකෝ එක්ස්ට්‍රීම් කිව්වා ලොකු මවුලක් නැද්දත් මම දැන් මට හිතෙනවා දැන් මේක පොඩ්ඩක් අතෑරලා මේවා ගෙන්න ගන්නත් එළියට ගිහිල්ලා කන්න වෙයිද නැහැ අපි බලමු ගනින් කොස්ස ගනින් යකෝ කොස්ස එන්න අම්මට සිරි තා පොඩ්ඩෙන් ඉවරයි ඉම්මන්ට යන් ටට්ටක් ගාලා යන්න ඕනේ යාළුවනේ පට ගාලා ගහන්න ඕනේ මේ සැරේ නම් පස්සෙන් එනවද දැන්නේ මෙතන ගිහිල්ලා උතන දොරක් අරගන්න තියෙනවා ඔන්න ඕක අරගන්න ඕනේ බොත්තම බල බුවා රිංග ගනින් යකෝ රිංග ගනින් ඉක්මනට රිංග ගනින් ඉතින් මෙතන පළවෙනි ගේට්ටුවෙන් තමයි අද පයින්න යන්නේ හැංගියා හරියට හරි බලමු දැන් මේ ඇයිද කියලා අනිවාර්යෙන් එන්න ඕනේ ඊයෝ මූණේ කැතමුගේ ෂී අම්මට සිරි අඩෝ යකෝ ඒ මුට කොහොමද බං පෙවුනේ අඩෝ ෂිට් ඒ අපරාධේ බං කමන්නේ එක දවසින් ගහගන්න බැරි වුණාට ආයෙ යන්කෝ මේ සැරේ නම් අහුවෙන්නේ නැහැ ඉතින් එක සැරයක් වැරදුනාට දෙසරේ නම් වරදා ගන්න බෑ වරද්ද ගන්න බෑ සෝරි එන්නෙත් නැහැ ඉතින් හරි එයා එනවා එයා එහෙන් එනවා මම මෙහෙන් යනවා හරි දිව්වා හරි යාළුවනේ දැන් ගිහිල්ලා කොස් අරගන්න තියෙන ආයෙමත් එදිනෙන් පැන්න හැංගෙන්න ඕනේ මේ සැරේ නම් මේ සැරේ ආය යහුනොත් නම් වැඩේ ඉවරයි ආයි කොස්ස මොකද මෙහෙම තියෙන්නේ කවන්නේ කොහොම තිබ්බම් මට මොකෝ එන්න හරි හැංගුණා පොඩ්ඩක් වෙලා හැංගිලෙමු යාළුවනේ මේකයි මිටිය නේ මෙතන තියෙන්නේ ගියාද අම්බෝ තව පොඩ්ඩෙන් මං අරිනවා පාලයන් ඔබ මටම අද දෙනවා ඉතින් මේ යකුත්
හරි එයා ගියාද දැන් මේක වට්ටගෙනත් යාළුවනේ ආය හැංගෙන්න තමයි වෙන්නේ. වට්ටගත්තා. ගෙම්මක් තමයි බොක්ස්. බොක්ස් එක. හරි කුකීස් බොක්ස් එක ගත්තා. දැන් මම මෙතන දොර අරගෙන එනකොට මම මෙතනින් පයින්න තමයි සිතාගෙන සිටින්නේ. හරි යාළුවනේ. එන්නේ නැහැ නේ මෙයා. ඉන්නකෝ. යා දැන් ආවනම් මට ලේසි. මට එළියට පයින්නත් හිතෙනවා. කන්නේ බලමුකෝ පොඩ්ඩක් බලාගෙන ඉමු. මේක කොහෙ ගිහිල්ලාද? පුදුමද? වරෙන්කෝ බං ඉක්මනට මටත් වැඩ තියෙනවා. shit. අනේ ඔයසර සද්ද කරන්නත් හිතෙනවා. මෙයා එන්නේ නැහැ නේ කරදරේ. මේක කොහෙ ගිහිල්ලාද? අන්නක්කේ ඔයා කොහෙද? යා නෑ නේද? මේ යෝදි කොහෙ ගිහිල්ලාද මන් දන්නේ. මල කරදරයක් වුණානේ. ඉන්නවකෝ බං. අනිත් හැම වෙලාවට පස්සෙන් එන අවශ්‍ය වෙලාවට එන්නේ. shit. මට ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ මෙතන බිම වට්ටන ඒවා. එළියට පයින්නත් හිතෙනවා. යෝ වෙලා වැඩි දිනවා. ඉන්නවකෝ. එයි මේ එන්නේ නැත්තේ මේක. දැන් නම් මට පයින්නම හිතෙන්නේ. පෑන්න. ඉන්නවකෝ. දැන් මම හිතන් ඉන්නේ මෙතනින් මෙයා ආවොත් දැන් නම් එන්න ඕනේ මෙයා. ඉතින් ආවේ නැත්තම් මෙයා මේක කොහෙ ගිහිල්ලාද අප්පා? shit. එන්නේ නැද්ද? මේක බීරි වෙලාද? ෂුවර්ද මේ එක්ස්ට්‍රීම් මොඩ් කියලා? අයියෝ ආවද? ආවා. යාවා. අන්න පැන්න. හරි ගියා උඩට ගියා. දැන් යාළුවනේ පටපට ගාලා වෙඩේ කාඩ් නෝන අතන මාර විදියට කාය නාස්ති වුණා අපේ. පල්ලෙයා තුල්ට බලය. දැන් මෙතනින් අතෑරියා. අතාරින්න කලින් මෙතන හැංගෙන්න ඕනේ. මෙතනින් අතෑරිය ගමන් යාළුවනේ පෙට්ටිය කැඩලා යතුර එළියට යනවා. යතුර එළියට වැටෙනවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන යතුර ගන්න තමයි. හරි. මට පේන්නේ මෙයා එන එක නැද්ද මන්ද? අයි පස්සෙන් උඩට එන්නේ නැද්ද මන්ද? එයි දන්නේ මේ කළු වෙන්නේ. ඉන්නකෝ. යෝ මටත් වෙන වැඩ තියනවාද කියන්නේ මේක එනකම් බලාගෙන ඉන්න බෑ. හරි මං යන මෙතනින් ආයෙ හැංගෙන්න ඕනේ. හරි යාළුවනේ කුකීස් බොක්ස් එක ඕපන් වුණා. මම උඩකින් දාපු නිසා පෙට්ටිය කැඩිලා ඕපන් වුණා බොක්ස් එක. හරි. නෙවෙයි මෙයා එන එක නෑ වගේ නේ. මොකෝ යටින්නේ සද්ද ඇහෙන්නේ. මගේ ඇඟට එච්චර හිතන්න මොලයක් නෑ. ෂේප් එක උඩට යා. උඩ නෙමෙයි යටට යා. යන් එහෙනම් මට උඩ. තව පොඩ්ඩෙන් ඉවර යාළුවනේ ඉක්මනට යමන් යකෝ අම්මට උඩු. එනවා බං එනවා. බුදු අම්බේ. heart attack හදවන්න එපා යකෝ. මේ ගේට heart attack ද කොහෙද? මේ ගේනික පපුවේ අමාරුවද කොහෙද? මටනේ පපුවේ අමාරු වෙන්න ඕනේ. අයියෝ. තව පොඩ්ඩෙන් ආයි ඉතින් ශකබුම් වෙනවා. යාළුවනේ දැන් නම් හිතන්නේ අර යන්නේ. ෂේප් එකේ ආගේ පස්සෙම ගියා නම් හරි. ඒ දන්නේ යටට ආවේ. මොකද සද්දයක් වුණාද දැන්නේ. හැම තැනම කළුවර ඒකයි මේ යවුල. හරි. එහෙනම් තව සුළු මොහොතකින් යාළුවනේ අපිට පුළුවන්
මෙයා මේ ඉස්කෝලෙන් පැනගන්න යතුර ගත්තා. මේ ඩොකි එක අපි දැන් ගත්තා. දැන් තියෙන්නේ ඉතින් පැනගන්න තමයි. හොඳයි යාළුවනේ, එහෙනම් අපි එක්ස්ට්‍රීම් මෝඩ් දාලා ඒ විල්ලන් එකෙන් පැන්නා. ඉතින් යාළුවනේ හැමතැන කරන්න එපා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් මම ටයිගෙසෙල්. එහෙනම් කොල්ලෝ අපි ගියා.